දවසේ ලග්න පලාපල ආයිබෝවන් අද ජූනි 27 වන සිකුරාදා අද ඉර උදාව පෙරවරු 5:58 අද රාහු කාලයේ යෙදෙන්නේ 10:28 සිට 11:58 දක්වා අද මරු සිටින දිශාව ගිනිකොන අද මේෂ ලග්නෙහිමි ඔබට ඔබ ලාභ බලාපොරොත්තුවෙන් කරන වැඩ කටයුතු වලින් ඔබ බලාපොරොත්තු වෙන ඒ ලාභ ඒ ආකාරයෙන්ම ලබා ගන්න පුළුවන් වෙනවා. ඥාති මිත්‍රාදීන් සමග ඔබට ඊටාම හොඳ ආශ්‍රයයක් පවත්වා ගන්න පුළුවන් වෙන දවසක්. මේෂ ලග්නෙමි ඔබේ ගෙදර පරිසරය අද ඔබට ගොඩාක් සුබදායි වෙනවා. ඒ වගේම තමයි ඔබ තරඟ විභාගයකට එහෙම අද ඉදිරිපත් වෙනවා නම් ඔබට ඒකෙන් පහසුවෙන් ජයග්‍රහණය ලබන්න පුළුවන් වෙන දවසක්. ඔබේ ලග්නාධිපති පස්වෙන්නේ ගමන් කරන නිසා අද දරුවන්ගේ අසනීප වාගේ දේවල් සම්බන්ධ වෙහෙස වෙන්නට ඔබට සමහර විට සිද්ධ වෙන්න පුළුවන්. වෘෂභ ලග්නෙහිමි ඔබේ ලග්නාධිපති අද ගමන් කරන්නේ 12 වෙන්නේ. ඒ නිසා ඔබේ රැකියා කටයුතු වලට යම් යම් බාධාවන් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඔබ බලාපොරොත්තු නොවන ආකාරයේ වියහියදම් ඇති වෙන්න පුළුවන් දවසක්. ඒ නිසා අද දවස සාර්ථක කරගන්න ඔබ ආර්ථිකයේ තරමක් කළමනාකරණය කරගන්න එක වැදගත් වෙනවා. ඒ වගේම තමයි සමහර වෙලාවට අද ඔබට ඔබේ ආදරවන්තය හෝ ආදරවන්තිය හමු වෙන රහස් ගමනක් එම යන්න හිතෙන්නට පුළුවන්. ඒ වගේ අවස්ථාවලදී ටිකක් ප්‍රවේශම් වීම වැදගත් වෙනවා. ඔබ කරගෙන යන කටයුතු වලට අද යම් යම් බාධාකාරී වීම සිදුවීම ඉඩකඩ වැඩි නිසා මේ සියල්ල අතර අද කවුරු හරි ඔබ ගැන හොඳක් කතා කරන්න පුළුවන්. අපි බලමු අද දවසේ මිථුන ලග්නෙහිමි ඔබට කොහොමද කියලා. අපි හැමෝටම හීන තියෙනවා. ඒ හීන තමයි ගොඩක් වෙලාවට අපි ජීවත් කරවන්නේ. අද ඔබට ඔබේ අන්නේ හීන සැබෑ කරගන්න පුළුවන් දවසක්. ඒ නිසා ඔබේ හීන සැබෑ කරගන්න පුංචි ආරම්භයක් ගන්න අද දවස ඔබට කදිමයි. ඒ සඳහා අපි ඔබට ආරාධනා කරනවා. ඒ වගේම අද දවසේ ඔබට සමාජයේ හොඳ තැනක් හිමි වෙයි. ඔබ යන එන තැන ඔබට ලොකු පිළිගැනීමක් ලැබෙයි. ඔබේ හිතේ තිබිච්ච ලොකු බලාපොරොත්තුවක් අද දවසේ ඉෂ්ට කරගන්න පුළුවන් දවසක්. අද පොත්පත් ලිපිද්‍රව්‍ය වාගේ දේවල් වලට ටිකක් වැඩිපුර ඔබට වියදම් යයි. ඒ වගේම කාගේ හරි පුංචි දෝෂාරෝපණයක් අවනම්බුවක් වාගේ දෙයක් අහන්න විඳින්නත් වෙන්න පුළුවන්. කටක ලග්නෙට අද දවස කොහොමද? ඔබෙන් කවුරු හරි ඇහුවොත් ඔබ රැකියාවක් කරන්නේ ඇයි? එහෙම නැත්නම් ඉගෙන ගන්න ඇයි කියලා. අපි ගොඩක් ගැඹුරින් හිතද්දී අපිට ඒකට දෙන්න තියෙන උත්තරේ තමයි ඒ සියල්ල අපි කරන්නේ සතුට වෙනුවෙන් කියලා. සන්තුට්ටි පරමන් ධනං කියලා බුදුදහමේ දේශනා කරලා තියෙනවා. එතකොට අපි මේ කරන හැම දෙයකම අවසාන නිෂ්ඨාව වෙන්නේ අපි සතුටින් ඉඳීම එහෙම නැත්නම් සතුට. ආන්ගේ සතුට කටක ලග්නේ ඔබට අද ඊටාම හොඳට විඳින්න පුළුවන් දවසක්. මොකද ඔබේ ලග්නාධිපති වෙන සඳු අද ලග්නේම ගමන් කරන්නේ. ඒ නිසා ඔබට කෑම බීම නිදා ගැනීම මේ හැම පැත්තකින්ම සුළු හෝ පහසුවක් ලැබෙන හැම කටයුත්තකින්ම ඔබේ සිතට සතුටක් ලැබෙන දවසක්. අද ඔබ ගැනම සිතන දවසක් වෙනවා. අද ඔබ ටිකක් නිදහසේ තනියම ඉන්න කැමති දවසක්. කොහොමත් ඔබේ සිතට අද සතුට ලැබෙන දවසක්. හැබැයි ඔබේ අදහස් නම් ටිකක් චංචලයි. හැම මොහොතෙම ඔබේ සිතුවිලි නම් අද දවසේ වෙනස් වෙන්න පුළුවන්. සිංහ ලග්නෙහිමි ඔබේ ලග්නාධිපති අද ගමන් කරන්නේ 11 වෙන්නේ. මේක ඊටාම සුබදායකයි. ඔබේ රැකියා කටයුතු ඊටාම හොඳින් අද ඔබට කරගන්න පුළුවන් වෙනවා. ඔබේ රැකියාවේ උසස් වීමක් වාගේ දෙයක් වුණා සිංහ ලග්නෙහිමි ඔබට අද ලැබෙන්න පුළුවන්. ඔබේ ව්‍යාපාර කටයුතු වලිනුත් අද ඉහළ ලාභයකට යන්න පුළුවන්. ආර්ථිකමය වශයෙන් ඊටාම හොඳ දවසක්. ඔබේ ශරීර සෞඛ්‍යයටත් අද බාධාවක් නැහැ. නිරෝගීමත් ජීවිතයක් ගත කරන්න පුළුවන්. ඔබේ තාත්තට පියාට ගොඩාක් අද දවස සුබදායකයි. කන්‍යා ලග්නය. කන්‍යා ලග්නෙහිමි ඔබට අද දවසේ ආරෝග්‍ය පරමාලාභ අපිට පරම ලාභයේ විදියට සැලකෙන නිරෝගී සුවය අත්විඳින්න පුළුවන් දවසක්. ඔබ කිසියම් අසනීපයකින් පෙළුණා නම් අද වෙනකොට ඔබේ අසනීපේ සුව වෙනවා. ඔබට ධන ලාභ
අද ලබා ගන්න පුළුවන් දවසක්. ඔබ කරන කියන හැම කටයුත්තකින්ම අද දවසේ ඔබට සුබ ප්‍රතිඵලයක් දකින්න පුළුවන්. අලුත් දෙයක් ඉගෙන ගන්න ආසාවක් අද ඔබට ඇති වෙයි. ඔබ ඒ දේ ඉගෙන ගන්න යොමු වෙන්න. අධ්‍යාපන කටයුතු ආරම්භ කරන්න අද ඔබට ඉතාම හොඳ දවසක්. අද දවසේ ඇතුළත ඔබ කාලෙකින් හම්බෙච්ච නැති අලුත් යාළුවෙක් ඔබට හම්බ වෙන්න පුළුවන්. ඒ වගේම ඔබ කරපු යම් වැඩකට ලැබෙන්න තිබිච්ච මුදලක් අද ඔබට ලැබෙන්නත් පුළුවන්. තුලා ලග්නයේ ඔබට අද හරිම ක්‍රියාශීලී දවසක්. අද ඔබ අඩුම තරමින් ඔබේ ගෙදර මල් පාත්තියක් හරි හදයි. එහෙමත් නැත්නම් ගෙදර බඩුව මුට්ටුවක් තියෙන තැනක් හරි වෙනස් කරයි. ඔයාගේ මේ වැඩවලට ඔයාගේ අම්මගේ උදව් අද ගොඩාක් ලැබෙනවා. ඔයාගේ පවුලේ වැඩිහිටියෙකුට ලොකු යහපතක් අද සිද්ධ වෙනවා. ඒ වගේම තමයි ඔබට කාලයක් තිස්සේ පැවතිච්ච කරදරයකින් අද නිදහස් වෙන්න පුළුවන්. ගෙදර දොර වාසනාව තියෙන ඔබේ පෙර පින් බලය මතුවෙන දවසක් තමයි අද. අපි හොඳ දේවල් කළොත් අපිට ඒකේ හොඳ ප්‍රතිඵල ලැබෙනවා. ඒ වගේම තමයි අපි කරන අයහපත් දේවල් වලට ලැබෙන්නේ ඒ වාගේ ප්‍රතිඵල. ඒ නිසා වෘශ්චික ලග්නෙමි ඔබ අද දවසේ හොඳ දේවල් කරොත් ආන්ගේ හොඳ දේවල් වලට හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් දවසක්. විශේෂයෙන් අද වෘශ්චික ලග්නෙමි ඔබ තුල ආගමික නැඹුරුවක් ඇති වෙන්න පුළුවන් දවසක්. ඔබ පිනට දහමට යොමු වෙයි. ඒ නිසා මේ හිමිදිරි උදෑසන අපි වෘශ්චික ලග්නෙමි ඔබට ආරාධනා කරනවා ඔබ අද හැම වෙලාවෙදිම මෙන්න මේ ආගම දහමට නැඹුරුව කටයුතු කරන්න කියලා. එතකොට අද දවසේ ඔබට වෙන්න තියෙන සෑම අයහපත් දෙයකින්ම වාගේ ආරක්ෂා වීමේ ලොකු බලයක් ඒ තුලින් ගොඩ නැගෙනවා. මොකද අද ඔබේ ඉවසීම ටිකක් අඩු වෙන්න පුළුවන්. ඔබ ආරවුල් ඇති කරගන්න පුළුවන්. ඒ වගේ ආරවුල් ඇති කරගත්තොත් ඒකේ අයහපත වෙන්නේ ඔබටමයි. අද ඔබේ ශරීර සෞඛ්‍ය තත්ත්වය ටිකක් අයහපත් වෙයි. ශරීරයට වෙහෙස කර බවක් දැනේ. ඒ වගේම අද සිකුරුත් 7 ඉන්න නිසා ස්ත්‍රී පුරුෂ සම්බන්ධතා පැත්තෙනුත් ඔබට ඒ තරම් හොඳ තත්ත්වයක් නෙමෙයි තියෙන්නේ. මෙන්න මේ කරුණ ටික අවබෝධ කරගෙන හැම වෙලාවෙදීම ඔබේ හිත ආගම දහමට යොමු කරගෙන අද දවස ගත කරාම වෘශ්චික ලග්න හිමියන්ට අද දවස වාසනාවන්ත දවසක් කරගන්න පුළුවන්. ධනු ලග්නය. ධනු ලග්නෙමි ඔබට තාමත් මල්සරා විද්දේ නැත්නම් එහෙම ඊතලයක් අද වඳින්න පුළුවන් දවසක්. මොකද ඔබේ ලග්නාධිපති ගුරු අද ඉන්නේ 7 වෙන්නේ. මේ නිසා සුදුසු වයසේ ඉන්න අයට හොඳ මංගල යෝජනා විවාහ යෝජනා අද දවසේ ලැබෙන්න පුළුවන්. විවාහක අයටත් එහෙමයි. අද දවසේ හොඳින් කම්සප විඳිමින් තමන්ගේ පෞල් ජීවිතේ ඉතාම හොඳින් ගත කරන්න පුළුවන්. ඔබේ ශරීර සෞඛ්‍ය තත්ත්වයක් අද යහපත් වෙනවා. සතුරන්ගේ බලය අද දුර්වල වෙන දවසක්. දේශපාලන ශාස්ත්‍රයේ නිරත වෙලා ඉන්න ධනු ලග්න හිමියන්ට නම් අද විශේෂ ජයග්‍රහණයක් සහ විශේෂ දියුණුවක් ලබන්න පුළුවන් ඉතාම හොඳ දවසක්. මකර ලග්න හිමි ඔබට අද සතුරන්ගෙන් ජය ලබන්න පුළුවන්. ඔබට මෙතෙක් තිබිච්ච සතුරු කරදර සියල්ල අද වෙනකොට දුර වෙලා ඔබට තිබිච්ච බොහෝ දුක් කරදර වලින් නිදහසක් අද විඳින්න පුළුවන් වෙනවා. ඔබේ රැකියා කටයුතු වලත් අද දියුණුවක් ඇති වෙයි. ආදායම් පැත්ත වැඩි වෙයි. විශේෂයෙන් රජයෙන් ඒ වගේම උසස් අයගෙන් උදව් උපකාර ගරු සැලකිලි ඔබේ දියුණුවට ලැබෙන දවසක්. ඔබේ දරුවන්ගෙත් විශාල දියුණුවක් අද දවසේ අපේක්ෂා කරන්න පුළුවන්. කුම්භ ලග්න හිමි ඔබේ දරුවන්ගේ අසනීප ගැන අද ටිකක් අවධානය යොමු කරන්න වෙනවා. ඒ වගේම ඔබේ දරුවන්ගේ හිතුවක්කාර ගතිත් අද ටිකක් වැඩි වෙයි. ඒ නිසා ඒ කරුණු අවබෝධ කරගෙන දරුවන්ට ආදරයෙන් කරුණාවෙන් සලකන්න. සතුරන් සමග යම් ආරවුල් ඇති කරගන්න ඔබට හිතෙන්න පුළුවන්. ඒ වගේම යන්නේන ගමන් බිමන් වලදී අනතුරු කරදර වාගේ දේවල් වලටත් පොඩි ඉඩක් තියෙන නිසා විශේෂයෙන් කුම්භ ලග්න හිමි ඔබ අද ඉවසීමෙන් ප්‍රවේශමෙන් කටයුතු කළ යුතු දවසක්. මීන ලග්න හිමි ඔබේ ලග්නාධිපති රවිත් එක්ක 4 වෙන්නේ ගමන් කරන්නේ. මේ නිසා අද දවසේ ඔබේ ආදායම් පැත්ත ටිකක් අඩු වෙන්න පුළුවන්. සමහර වෙලාවට ණය මුදලක් ගන්න එහෙමත් ඉඩ තියෙනවා. ඔබට කිසියම් තීරණාත්මක අවස්ථාවකදී අද දවසේ ටිකක් ස්ථිර තීරණයක් ගන්න අමාරුයි. නොතේරුම්කමින් එහෙම නැත්නම් මෝඩකමින් වාගේ නොදැන ඔබ කරන වැරදි නිසා ඔබට යම් පාඩු වෙන්න පුළුවන්. විශේෂයෙන් රැකියා පැත්තිනුත් එහෙම වීම ලොකු ඉඩකඩක් තියෙනවා. ඒ නිසා බොහොම කල්පනාවෙන් ඉවසීමෙන් බුද්ධිමත්ව අද දවස මීන ලග්න හිමි ඔබ ගත කරන්න. එතකොට ඔබටත් අද දවස සාර්ථක කරගන්න සුන්දර වාසනාවන්ත දවසක් කරගන්න පුළුවන් වෙනවා. අද දවස ඔබට
ලස්සන සුන්දර වාසනාවන්ත දවසක් වේවා කියලා දිව්‍යමානයේ අපි සුබ ප්‍රාර්ථනා කරනවා.